මේ ඔය අතර පොඩ්ඩක් ගෙනපන් මේක පොඩ්ඩක් ගලව ගන්න ඕන. ඊ ඇහෙන්නේ නැද්ද බං? යතුරු ගෙනපන් මේක ගලව ගන්න ඕන. මේ මන් දන්නේ නැහැ ඒ උඹට ඇහෙන්නේ නැද්ද බං මේ යතුරු දීපන් වැඩ කරන්න බෑ. අඩි මේ සෝරි අයියා මම මේ චූටි ප්‍රශ්නයක් ඉන්නේ. ඒ පාර මොකක්ද ප්‍රශ්නේ? එහෙම නෙමෙයි අයියා. අක්කගේ වෙඩින් එක ගෙනවල ලබන සතිය. අපේ අයියා හැම මාලයක් කරන් දෙනවලු. මට මේ මොකොත් කරගන්න බැරුව ඉන්නේ අයියා. මෙතනින් හම්බෙන ගානේ මොනවත් කරන්න බෑනේ. ඒක නම් ඇත්ත තමයි බා. මෙතන හම්බෙන පඩියෙන් උච්චර දෙයක් කරන්න බෑනේ. දැන් කීයක් කියනවද ඒක? නෑ අයියා එහෙම නෙමෙයි. අපේ අයියා ලක්ෂ 2.5 විතර මාලයක් හදලා තියෙන්නේ. මාත් ඉතින් ඒ ගාන හරියන්න මොනවා හරි කරන්න එපා. හරි බං ඉතින්. මොනවා කරන්නද? අපි මොනවා හරි කරමු. යම් ගිහින් වැඩ කරපන් නැත්තම් බොස් දැක්කෝ බණී ඈ උඹ. උඹ දන්නවනේ. වැඩක් කරපන්කෝ. සුජි පොඩ්ඩක් මෙහාට එන්නකෝ. ඔය කියන්නේ? සුජි මොකක්ද ඔය ප්‍රශ්නේ? මට මේ ඇහුණා මොකක් කර වෙඩින් එක මොකක් කර කතාවක් කියනවා. නෑ අයියා. ලබන සතිය අක්කගේ වෙඩින් එක එනවා. අපේ අයියා නම් ලක්ෂ 2.5 විතර මාලයක් හදලා තියෙන්නේ. මමත් ඒ වගේ මොනවා ලොකු දෙයක් කරන්න බෑ අයියා. මට මොකුත් කරගන්න විදියක් නෑ මම මේකයි කල්පනා කර කර ඉන්නේ. ඒකත් එහෙමද? නෑ සුජි ඔයා කරන්න කිව්ව දෙක හොඳ දෙයක්. ඒත් අපි දැනගන්න ඕනේ අපි කවුද කියලා ඊට කලින්. අපිට පුළුවන් විදිහට අපි දෙයක් කරන්න එපා. දැන් ඔයගේ අයියා මොකද්ද කරන ජොබ් එක? නෑ අයියා එයා මේ රජයේ බැංකුවේ වැඩ කරන්නේ. ඒකනේ ඉතින්. එයාට ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. දැන් සුජි කරන ජොබ් එකත් එක්ක ඔයගේ ලොකු දෙයක් කරන එක අමාරුයි. අනික සුජි ඔය එක එක්කෙනා කරන දේවල් අපි කරන්න ගියොත් අරයා කරන එක මෙයා කරන දේ අපි කරන්න ගියොත් අපිට වෙන දේ අපිටවත් හිතා ගන්න බැරි වෙයි. මේ හන්දුක සුජි දැන් ඔයාලගේ අක්කට උදව් කරන්න ඉස්සරහට මීට වඩා ලොකු අවස්ථා එනවා. අන්න එදාට ඔය හිතන විදිහ ලොකු උදව්වක් ඔයාගේ අක්කට කරන්න පුළුවන් වෙයි. හැබැයි සුජි ඔයා ඒ තැනට යන්න අද ඉඳන් මහන්සිලා වැඩ කරන්න ඕනේ.